ආයිබෝවන් යාළුවනේ chingu.lk YouTube channel එකත් එක්ක ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද ඔයාලට අරගෙන ආවේ E8 වීසා සම්බන්ධව තොරතුරු කිහිපයක් ඔයාලට දැනුවත් කරන්න. විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය සමග පැවති මාධ්‍ය සාකච්ඡාවකදී E8 වීසා පිළිබඳව ප්‍රකාශයට පත් වුණු යම් කරුණු කිහිපයක් තමයි ඔයාලට අරගෙන ආවේ. අපිට ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් E8 වීසා සම්බන්ධව පොසිටිව් පැත්තට දේවල් වෙයි කියලා. එතුමාගේ ප්‍රකාශයත් එක්ක එතුමා ප්‍රකාශ කරා E8 වීසා යටතේ රැකියා රජයෙන් පමණයි නීති විරෝධී බඳවා ගැනීම කරන අයට දඬුවම් ලබා දෙන බවත් යම්කිසි ජාවාරමකට ඔබත් අහු වෙලා තියෙනවා නම් ඒ සඳහා ඩොකියුමන්ට් එක්ක විදේශ සේවා එකට ගිහිල්ලා ඔයාලට පැමිණිලි කරන්න පුළුවන්. එතකොට ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග එම ආයතනයෙන් සිදු කරන බවත් E8 වීසා හරහා පිරිසක් යවන්න ඉක්මනින්ම හැකිවන බවත් ඔහු මෙතනදී පැවසුවා. විදේශ සේවා එකට අදාළ ආයතන දෙකක් තියෙනවා කියලා එතුමා පැවසුවා. SLBFE එක සහ SLFEA එක. එම ආයතන දෙක සමග තමයි E8 වීසා කාණ්ඩයේ යටතේ මෙම ආයතන දෙකෙන් එකක් හරහා ඉදිරියේදී ඒ සඳහා වැඩ කටයුතු කරන බවත් එතුමා සඳහන් කරා. එතකොට මට ඔයාලට කියන්න තියෙන්නේ ඒ සඳහා ඔයාලා සූදානම් වෙලා ඉන්න. ඒ සයිට් දෙක පිළිබඳ නිතරම ඔයාලත් අප්ඩේට් එකේ ඉන්න. අනිවාර්යයෙන්ම E8 සම්බන්ධව හෝ තවත් විදේශ රැකියාව පිළිබඳව හොයන කෙනෙක් නම් අනිවාර්යෙන් ඒ සයිට් දෙක සම්බන්ධව නිතරම අප්ඩේට් එකේ ඉන්න. එතකොට ඔයාලටත් ඉක්මනට මේ තොරතුරු දැනගන්න පුළුවන්. මමත් ඔයාලට අනිවාර්යයෙන්ම මොනවා හරි අප්ඩේට් එකක් තිබ්බොත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.